එයාගේ තියෙන අරාජිකවාදී කියන එක. අරාජිකවාදී. ඒකෙදි කියන්නේ ඕනම මතයකින් තමන්ගේ මතය ඔප්පු කරගෙන ඉන්න හැකියාව තියෙනවා කියලා. හරි. එතකොට ඒකෙදි කියන අවස්ථාවක විපර්යාසය පවත්වා ගන්න පුළුවන්. ඉතින් අවස්ථාවක විපර්යාසය කියන්නේ ඇත්තටම ස්වාධීන සාක්ෂි නොමැති විපර්යාසය. ස්වාධීන සාක්ෂි නොමැති විපර්යාසය. හරි. මේක ස්වාධීන සාක්ෂි නැහැ කියන්නේ මේක අර ඉවෙලෙට විකට ප්‍රයෝගකාරීව ගොඩනගා ගන්න දෙයක්. ඇත්තටම ප්‍රයෝගයක් තමයි වෙන්නේ. දැන් මම එදා අපේ විදියට දුන්නා මොකක්ද මේ රොයිස්ටර් වාදේ හරිද? 10ක පසු හරිම වස්තුව 10ක මේ වාගත 10ක පස්සේ බාර වැඩි වෙනවා. හැබැයි 10ක පස්සේ බාර අඩු වුණා ඒකෙත් කියන ප්‍රොජිස්ටර් කියලා කියන වාදයට උදාහරණයක් යනවා. ඊට පස්සේ මේ ඇත්තටම බාර වැඩි වෙනවා කියවල බාර අඩු වෙන එක. ඊට පස්සේ ප්‍රොජිස්ටර් කියන්නේ අන්තිමේදී මෙයා කියන්න ගත්තා. ඍණ බාරකින් ද්‍රව්‍යයක්. ප්‍රොජිස්ටර් කියන්නේ ඍණ බාරකින් ද්‍රව්‍යයක්. ඉතින් මේ ඍණ බාරකින් ද්‍රව්‍යයක් කියලා එයා කියන්න ගත්ත එක මොකද පරීක්ෂණයක් කරලා බලන්න නෑ. නිකන් සාමාන්‍ය විදිහට